රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 15,750කින් වැඩි වෙයි කියලා තමයි ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට අයවැය ප්‍රකාශයේදී කළේ. ඉතින් මේක මම දැක්ක හෙඩ්ලයින්ස් වල දානවා 15,750කින් අර 24,250ක් විදියට තිබ්බ මූලික වැටුප වැඩි වෙනවා කියලා. සමහර පැතිවලදී වාර්තා වුණ පොත්පත්වල නොසිතූ විරු වැඩිවීමක් කියලා. නමුත් ඇත්තටම ඒක නොසිතූ විරු වැඩිවීමක් නෙමෙයි. ඒ 15,750 ඇතුලේ තියෙන යම් ප්‍රමාණයක් තියෙනවා දැනටමත් රාජ්‍ය සේවකයාට පඩිය නෙමෙයි දීමනා විදියට පඩියට එල්ලලා තියෙන දීමනා ටිකක්. ඒතකොට ඒ දීමනාව කොහොමත් රාජ්‍ය සේවකයන්ට කලිනුත් ලැබුණා ඉදිරියටත් ලැබෙනවා. හැබැයි ඉදිරියේදී ලැබෙන්නේ ඒක මූලිකව එකතු වෙලා වැටුපේ කොටසක් විදියට. ඒතකොට ඒ කොටස අයින් වුණාම රාජ්‍ය සේවකයාට සුද්ධ වශයෙන්ම ලැබෙන රුපියල් 8,250ක් තමයි අතට හම්බ වෙන්නේ. මේ 8,250ත් අපිට ගෙඩි පිටින් අපිට ලබන මාසෙ ඉඳලා හම්බ වෙන්නේ නැහැ. අප්‍රේල් මාසෙ ඉඳලා අපිට හම්බ වෙන්නේ රුපියල් 5,000ක් තමයි 8,250 නොත් රුපියල් 5,000ක් කියන්නම බෑ චතුර. මොකද 5,000යි 8,250ට ඉතුරු වෙන ගානේ නුන් සවත් 30ක් 30ක් එකතු වෙනවා. කියන්නේ ආසන්න වශයෙන් 5,000 ගණක් රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසෙ ඉඳන් හම්බ වෙනවා. ඉතිරි වෙන ප්‍රමාණය 8,750 දී 5,000 ගාන 8,250 දී 5,000 ගාන ගෙවුවට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණයෙන් හරි අඩක් 2026 ජනවාරි වලත් ඉතුරු හරි අඩ 2027 ජනවාරි වලත් තමයි ලැබෙන්නේ. ඒතකොට දැන් මේ කතාව අහද්දී 8,250 වුණත් මීට පෙර සමහර ආණ්ඩු 10,000කින් රාජ්‍ය සේවකයෙකු වැටුප් වැඩි කරා. අධ්‍යයන දෙකකින් 5,000 දීලා එහෙම වැඩි කරා. නමුත් 8,250ක සුද්ධ වැඩිවීමක් ගත්තාම මේක වුණත් අපිට අද හිට හම්බ වෙන්නේ 2027. එතකොට තව අවුරුදු දෙකකින් පස්සේ තවත් උද්දමනයේ සමහරට වැඩි වේවි. මුදලේ අගේ ඒ හම්බෙන 8,250ගේ සමස්ත වටිනකම 8,250ක් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම තව අවුරුදු දෙකකින් ගත්තාම. එතකොට මේක රජය පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තේ ඉඳලා බැලුවොත් සාධාරණ වැඩිවීමක්ද කියලා මිනිස්සුන්ගේ පැත්තෙන් ඉඳන් බැලුවොත් ඒක සාධාරණ වැඩිවීමක් නෙමෙයි. රයිට්. ඇත්තටම මේ බඩු මිල වැඩිවීම ඇතුළු කාරණාත් එක්ක මම අපි කලින් ප්‍රෝග්‍රෑම් එකක් කතා කරා චතුර මිනිහෙක්ට සාමාන්‍යයෙන් ජීවත් වෙන්න ඕන කරන මුදල 2019 තිබ්බේ 7,000යි දැන් ඒක 17,000ක් වෙලා තියෙනවා. 143%කට වැඩි ජීවන වියදම බර වැඩිවීමක් වෙලා තියෙනවා. නමුත් වරින් වර යම් වැඩිවිච්ච 2023 පඩි වැඩිවීමක් පොඩියට උනානේ. ඒවා අයින් කරොත් 143 අපි 100කට අඩු කරමුකෝ. එතකොට මිනිස්සුන්ගේ ජීවන වියදම 100ක් වැඩි වුණා නම් අර 24,250ක් වෙච්ච මූලික වැටුප තවත් 24,250කින් ඉගෙන ආසන්න වශයෙන් 25,000ක විතර වැඩි විය යුතුයි. අපි මිනිහගේ පැත්තේ ඉඳන් බැලුවොත්. හැබැයි එහෙම වැඩිවීමක් කරන්න තියා මේ කරපු වැඩිවීමක් කරන්න ඒක දරා ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් අත්තට මුදල් තියනවාද කියන එක ප්‍රශ්නයක්. ඔබ කලින් කිව්වා වගේම අපි ට්‍රිලියන 5ක රජ්‍ය ආදායමක් වෙලා ට්‍රිලියන 7ක් වියදම් කරන්න යනවා. 5ක් වෙලා 7ක් වියදම් කරන්න යනවා. ට්‍රිලියන 2ක් ඒත් අපිට මදි. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ට්‍රිලියන 5නුත් චතුර ට්‍රිලියන 3ක් විතරම අපි ගෙවන්නේ පොලි ගෙවන්නේ. අනිවාර්යයෙන් ණයට පොලි ගෙවන්න. මගේ ප්‍රශ්නයක් තියෙන මෙතන. කතා කරමු යකන දීර්ඝ වශයෙන්. ඔව්. පොලි ගෙවන්න ඉතුරු වෙන ට්‍රිලියන 2කින් තමයි රාජ්‍ය සේවකයා පඩිය ගෙවලා ඒ ඔක්කොම වියදම් ටික ගෙවන්න වෙනවා.